මේ සාමාන්‍ය සුළු සුළු දේවල් වලට මට කේන්ති යනවා නම් නිකන් හිතලා බලන්නකො අපි ඉන්න ගමන් කේන්ති යන දේවල්. ගෙදරක ඉන්නකොට කීයකට කේන්ති යනවද අපිට? ඒ වගේ තමයි කොතන හිටියත් එහෙම තමයි. කීයතෙන් අතපය කපනකොට ඒ මිනිස්යාට ද්වේෂ කරන්න එපා කීවනම් මේ සමහරලාට මේ භාණ්ඩයේ අතන තියලා තියහමත් මට තරහ යනවා. කොස්ස ගත්ත තැන කොස්ස තියලා නැත්තම් මට තරහ යනවා. පිළිතේ ඒ කියන්නේ ගත්තට පස්සේ කොස්ස තියන්න ඕනේ වෙන තැනක කියන එක නෙමෙයි. ඒක වෙනම මට්ටමක් මේ ශාසනය කියලා තියෙනවා. ආදි සමාචාරික සීලය කියලා අපි කියන්නේ ආචාර ගෝචර සීලය කියලා. නිවන් දකින්න ඒවත් ඍජුව බලපාන. ඒවා වෙනම මේ ශාසනය කියනවා. නමුත් දුර්වලයක් තමයි තමන්ගේ වැඩේ කරගෙන ඒක එතන දාලා තියෙන්නේ. ඔහු ආත්මාර්ථකාමී. තමන්ගේ වැඩේ ගැන විතරයි හිතලා තියෙන්නේ. අනුන් ගැන හිතලා නැහැ. ඒ මට්ටම් වෙනම මේ ශාසනය කතා කරලා තියෙනවා. නමුත් එවන් පහත් පුජ්‍යලයේ ක්‍රියාකාරකමකට මම කේන්ති ගත්තොත් මම ඔහුටත් පල්ලෙහාට වැටෙනවා මිසක් මම උසස් කෙනෙක් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඒ වගේ සුළු දේවල් වලට කේන්ති ගන්නව නම් මේ ශාසනය කියන මේ මට්ටමට වඩා මන් තව කොච්චර ඈතින්ද ඉන්නේ කියලා අපිට හිතන්න පුළුවන් වෙන්න ඕනේ.